තවත් දන්න දේක නොදන්න පැත්ත හරියටම දැනගන්න ස්ටෝරි ස්ටේජ් ක්ලික් කරලා ආපු ඔයාලා හැම දෙනාම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් වෙනදා වගේම අද මාතෘකාවත් හරිම සුවිශේෂී මාතෘකාවක්. අද මම කතා කරන්නේ ලෝකයේ ජීවය විනාශ කරපු ව්‍යසන පහක් ගැන. මේක අතීතය, අනාගතය, වර්තමානය කියන කාල තුනටම අදාළ වෙන මාතෘකාවක්. කාල තුනටම අදාළ වෙන මාතෘකා කතා කරන ස්ටෝරි ස්ටේජ් තාම සබස්ක්‍රයිබ් කරලා නැද්ද? දැන්ම සබස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එක ක්ලික් කරන්න. මේ වගේ දන්න දේවල් වල නොදන්න පැත්ත ෂෙයා කරගන්න, ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. අපිත් එක්කම ඉන්න කියලා වීඩියෝ එක පටන් ගන්න කලින් නැවතත් ආදරයෙන් ආරාධනා කරනවා. ඉතින් වැඩි කතා නැතුව අපි ඉක්මනටම යමු අද මාතෘකාවට. ඕගොල්ලෝ දන්නවා ජීවය ආරම්භය වුණු දවසේ ඉඳලම අපි මේ ජීවත් වන පෘථිවි තලයේ උඩ එකම සත්තු කොට්ටාසයක් ජීවත් වෙලා නැහැ. කාලෙන් කාලෙට විවිධ හේතු හින්දා මේ ජීවීන් විනාශයට පත් වෙනවා. එහෙම නැත්නම් මරණයට පත් වෙනවා. එහෙමත් නැත්නම් වඳ වෙලා යනවා. ගොඩක් වෙලාවට මේ විනාශයන්ගෙන් පස්සේ කලින් ජීවත් වුණු ජීවීන් ආයි මේ පෘථිවි තලයේ ජීවත් වෙලා නැහැ. පෘථිවියේ මේ වගේ විනාශයන් පහක් සිද්ධ වෙලා තියෙනවා මේ වෙනකොට. මෙන්න මේ අවස්ථා පහේදීම විවිධ හේතුන් හින්දා ජීවීන් ඒ වගේම ශාකත් විනාශයට පත් වෙලා තියෙනවා. මෙන්න මේ අවස්ථා පහට විවිධ හේතුන් මූලික වෙලා තියෙනවා. සමහර වෙලාවට ගිනි කඳු පිපිරීමක් හින්දා, සමහර වෙලාවට ග්‍රාහකයක් කඩා වැටීම හින්දා මෙන්න මේ හේතු පදනම් කරගෙන අතීතයේ සිද්ධ වුණු ජීවීන් වඳ වී යාමකට ලක් වෙලා තියෙනවා. ඒ වගේම අනාගතයේදීත් අන්න ඒ වගේම විනාශයක් ගැන මේ වෙනකොටත් පෙර නිමිති පහළ වෙලා තියෙනවා. පළවෙනි විනාශය සිද්ධ වෙන්නේ ඕඩවිෂන් කියන යුගයේ. ඒ මීට වසර මිලියන 440කට කලින්. මේ විනාශයට හේතුව වෙලා තියෙන්නේ මහද්වීපික වෙන්වීම වගේම කාලුගිනික වෙනස් වීම කියලා තමයි අනුමාන කරන්නේ. මිහි මත ජීවත් වුණු සත්තුන්ගෙන් 80%ක ප්‍රමාණයක් මේ විනාශයෙන් සම්පූර්ණයෙන්ම විනාශයට පත් වෙලා තියෙනවා. මෙන්න මේ සිදුවීම සිද්ධ වෙනකොට පෘථිවියේ ජීවය ආරම්භ වෙලා වැඩි කාලයක් නැහැ. ගොඩක් ජීවීන් ජලය ආශ්‍රිත කරගෙන තමයි ජීවත් වෙලා තියෙන්නේ. ගොඩබිමේ වාසය කරපු සතුන් ඉඳලා තියෙන්නේ බොහොම කීප දෙනයි. කොහොම හරි සාගරයේ ජල මට්ටම අවම වීමත් එක්ක ගොඩබිමේ වාසය කරපු මේ ජීවීන්ට දරා ගන්න බැරි මට්ටමට වායු ගෝලය අධික සීතලකට විභාජනය වෙලා තියෙනවා. ඒ කියන්නේ හිම යුගයක් ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ හිම යුගයේ අවසන් වෙනවත් එක්කම ආපහු දෙවන අධියරය ආරම්භ වෙලා තියෙනවා. මේකෙදි සාගර මට්ටම ඒ වගේම ඔක්සිජන් මට්ටම වර්ධනය වෙලා තියෙනවා. සාගර ජීවීන් කීප දෙනෙකු හැරුණු විට අනෙක් සියලුම ජීවීන් මෙන්න මේ ව්‍යසනයේදී විනාශයට පත් වෙලා තියෙනවා. ඒ වගේම අලුත් තත්ත්වයක් එක්ක අනුගත වෙන්න පුළුවන් අලුත් ජීවීන් වර්ධනය වෙලා තියෙනවා. ඔගොල්ලෝ මේ දකින්නේ මෙන්න මේ යුගයේ වඳ වෙලා ගිය ග්‍රැප්ටොලයිට් කියන ජීවියෙක්. ඊළඟට අපි කතා කරමු දෙවන විනාශය ගැන. මේ ඉන්නේ මෙන්න මේ දෙවන විනාශයේ සිද්ධ වුණු යුගයේ වඳ වෙලා ගිය ට්‍රයිලොබයිට් කියන ජීවී විශේෂය. දෙවන විනාශය සිද්ධ වෙන්නේ ඩිවෝනියන් කියන යුගයේ. ඒ මීට වසර මිලියන 375කට කලින්. මේ විනාශයේදී ජීවීන් 80%ක් වගේ ප්‍රමාණයක් විනාශයට පත් වෙලා තියෙනවා. ඒ වගේම මේ විනාශය සිද්ධ වෙන්න ඇතැයි කියලා අනුමාන කරන හේතු විදිහට සැලකෙන්නේ සාගරය තුළ ඔක්සිජන් ප්‍රමාණය අඩු වී යාම, ඒ වගේම වායුගෝලයේ උෂ්ණත්වය අධික විදිහට සීතල වීම, ගිනි කඳු පිපිරීම කියන හේතු හින්දා මෙන්න මේ විනාශය සිදු වෙන්න ඇතැයි කියලා තමයි අනුමාන කරන්නේ. ඒ වගේම තවත් විශේෂ කාරණාව වෙන්නේ පළවෙනි විනාශය සිද්ධ වෙලා වැඩි කාලයක් යන්නේ නැතුවම දෙවෙනි විනාශය සිද්ධ වීම. ගොඩක් මුහුදු ශාක විශේෂ මේ විනාශයෙන් පස්සේ ගොඩබිමේ වර්ධනය වෙන්න පටන් අරගෙන තියෙනවා. අලුත් පරිසරයකට අනුගත වෙන්න පුරුදු වෙලා තියෙනවා. මුහුදේ වර්ධනය වෙන්න ඕන ශාක ගොඩබිමේ වර්ධනය වුණාට පස්සේ මේ මුහුදේ තියෙන ඔක්සිජන් මට්ටම පහළට බහිනවා. ඒ වගේම ගොඩබිමේ මේ ශාක වර්ධනයත් එක්ක වායුගෝලයේත් වෙනස්කම් සිද්ධ වෙන්න පටන් ගන්නවා. මෙන්න මේකට අනුගත වෙන්න බැරි වුණු ජීවීන් වගේම ශාක සම්පූර්ණයෙන්ම විනාශයට පත් වෙනවා. මේ කාරණාව හඳුන්වලා තියෙන්නේ දෙවන විනාශයේ පළවෙනි අධියරේ විදිහට.
දෙවන විනාශයේ දෙවන අධීරයේ විදියට හඳුන්වන්නේ ගිනි කඳු පිපිරිවී යාමක් කියලා තමයි අනුමාන කරන්නේ. තුන්වන විනාශය සිද්ධ වෙලා තියෙන්නේ ප්‍රමියම් කියන යුගයේ. ඒ මීට වසර මිලියන 250කට කලින්. මේ තියෙන්නේ ටැබියුලේට් කියන කොරල් ශාකය. මේ යුගයෙන් පස්සේ මේ කොරල් ශාකය බලා ගන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම මේ යුගයේදී මෙන්න මේ විනාශයේදී ජීවීන් 95කට වැඩි ප්‍රමාණයක් විනාශයට පත් වෙලා තියෙනවා. හැබැයි වැඩි කියන්නේ මෙන්න මේ යුගයේ සිද්ධ වුණු මේ හානිය හරියටම සිද්ධ වුණේ මොකක් හින්දාද කියලා තවමත් හොයාගෙන නැහැ. උපකල්පනය කරන්නේ නම් උල්කාපාතයක් කඩා වැටුණු හින්දා, ගිනි කඳු පිපිරීමක් හින්දා, එහෙම නැත්නම් කාලගුණික වෙනස් වීමක් හින්දා මෙන්න මේ යුගයේ මේ විනාශය තුන්වෙනි විනාශය සිද්ධ වෙන්න ඇති කියලා. හතරවෙනි විනාශය සිද්ධ වෙන්නේ ට්‍රයාසික් කියන යුගයේ. ඒ මීට වසර මිලියන 200කට විතර කලින්. ඔගොල්ලෝ මේ දකින්නේ මෙන්න මේ යුගයේ වඳ වෙලා ගිය කොනෝඩොන්ට් කියන ජීවියාගේ මිලිමීටර් එකක ප්‍රමාණයක දතා. මේ යුගයෙන් පස්සේ මේ ජීවියා දැක ගන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම ජීවීන්ගෙන් හරි අඩක් මෙන්න මේ විනාශයත් එක්කම නැති වෙලා ගිහිල්ලා තියෙනවා. මේ විනාශය සිද්ධ වෙන්න හේතු කීපයක්ම බලපාලා තියෙනවා කියලා තමයි අනුමාන කරන්නේ. විශේෂයෙන්ම ගිනිකඳු පිපිරී යාම, මේ ගිනිකඳු පිපිරී යාමත් එක්ක විවිධ වායුන් පරිසරයට එකතු වීම කියන හේතුවත් ප්‍රබල විදියටම බලපාලා තියෙනවා කියලා තමයි සැලකෙන්නේ. ඒ වගේම මුහුදේ තියෙන pH මට්ටම වෙනස් වීමත් මෙන්න මේ විනාශයට හේතුවක් වෙලා තියෙනවා. ඊළඟට කතා කරන්නේ පස්වෙනි විනාශය ගැන. මේ පස්වෙනි විනාශය සිද්ධ වෙන්නේ ක්‍රිටීෂස් කියන යුගයේ. ඒ මීට වසර මිලියන 65කට කලින්. මේ යුගයේ හරිම ප්‍රසිද්ධ දෙයක් තියෙනවා. ඒ තමයි ඩයිනෝසර්. මේ කාලේ හිටියා කියලා හඳුන්වන විශාල සත්වයා. ඒ වගේම ඔයගොල්ලෝ මේ දකින්නේ ඇමෝනයිට් කියන ජීවියාගේ පොසිල. මේ යුගයෙන් පස්සේ මේ ජීවියා දකින්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම මේ යුගයේ ජීවත් වුණු ජීවීන්ගේ 75ක් විතර විනාශයටත් පත් වෙලා තියෙනවා. මේ විනාශය සිද්ධ වුණා කියලා කියන්නේ විශාල උල්කාවක් කඩා වැටීම නිසා. කොහොම හරි මෙන්න මේ හේතුවෙන් පස්සේ ඩයිනෝසර් නිහිමතින් තුරන් වෙලා තියෙනවා. අපි දැන් කතා කරන්නේ 6 වෙනි විනාශය ගැන. 6 වෙනි විනාශය සිද්ධ වෙලා නැහැ. හැබැයි 6 වෙනි විනාශය ආරම්භ වෙලා තියෙනවා. මම ඉස්සෙල්ලා කතා කරපු පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි පස්වෙනි විනාශයන් එක්ක බලනකොට මේ ගිනි කඳු පිපිරීමක් හින්දා හරි උල්කාවක් කඩාපාත් වෙන හින්දා හරි නෙමෙයි 6 වෙනි විනාශය සිද්ධ වෙන්නේ. මේ ඔයාලා අපි එහෙම නැත්නම් මේ මිනිස් වර්ගයාගේ ක්‍රියාකාරකම් හින්දා තමයි මේ 6 වෙනි විනාශය ආරම්භ වෙලා තියෙන්නේ. සත්තුන්ගේ ස්වභාවික වාසස්ථාන විනාශ වී යාම, කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ඉහළ යාම, ඒ වගේම දේශගුණික වෙනස්කම් ඇතිවීම වගේ දේවල් හින්දා මේ 6 වෙනි විනාශය ආරම්භ වෙලා තියෙනවා. අතීතයේ සිද්ධ වුණු විනාශයන් එක්ක බලනකොට මේ හැම එකම පොදු ලක්ෂණයක් තියෙනවා. ඒ මොකක්ද? මං ඉස්සෙල්ලා කිව්වනේ පළවෙනි දෙවන තුන්වන හතරවන පස්වන විනාශයන් වලදී මේ ගිනි කඳු ආශ්‍රිතව හටගත්තු අධික උෂ්ණත්ව ඉහළ යාමත් එක්ක කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ඉහළ යාම හින්දා මේ විනාශයන් සිද්ධ වෙලා තියෙනවා. හැබැයි වර්තමානයේ කාබන් ඩයොක්සයිඩ් ඉහළ යාම සිද්ධ වෙන විදිහ වෙනස්. හැබැයි ප්‍රතිඵලය එක සමානයි. ඒ කියන්නේ 6 වෙනි විනාශය අත ළඟයි. කොහොම හරි මේ වෙනකොට අන්තිම විනාශය කියන්නේ පස්වෙනි විනාශය සිද්ධ වෙලා වසර මිලියන 66කට අධික ප්‍රමාණයක් ගත වෙලා තියෙනවා. මේ වෙනකොට අපි දන්නවා පෘථිවියේ ජෛව පද්ධතිය ශීඝ්‍රයෙන් වෙනස් වෙලා තියෙනවා. මහද්වීප තියෙන තත්වයක් වෙනස් වෙලා තියෙනවා. හැබැයි ඉස්සර එහෙම නැත්නම් කලින් සිදු වුණු දේවල් දත්ත භාවිතා කරලා අනාගතයේ සිද්ධ වෙන්න යන විනාශය කොයිතරම් ඉක්මනට සිද්ධ වෙයිද කියලා හරියටම ගණනය කරන්න බෑ. දැනට සත්තු වඳ වී යාමේ ප්‍රවණතාවය බලාපොරොත්තු වන ප්‍රමාණයටත් වඩා 50%කට වැඩි සම්භාවිතාවයක් යුක්තයි කියලා වාර්තාවල සඳහන් වෙලා තියෙනවා. ඉතින් මේකෙන් එළඹෙන්න පුළුවන් නිගමනය මොකක්ද? සත්තු විනාශ වෙලා යන එහෙම නැත්නම් සත්තු වඳ වී යාමේ විනාශයක් අත ළඟම ඇවිල්ලා තියෙනවා. තවමත් අපි ප්‍රමාද නෑ මේ 6 වෙනි විනාශය වළක්ව ගන්න. එහෙම නැත්නම් නවත්ව ගන්න. සත්තු වඳ වී යාමේ මහා විනාශය නවත්ව ගත්තොත් ඒ වගේම මේ ජෛව පද්ධතිය ආරක්ෂා කරන්න අපිට පුළුවන් වුණොත් 6 වෙනි විනාශය නවත්ව ගන්න අපි හැමෝටම පුළුවන්. ඉතින් වෙනද වගේම තවත් දන්න දෙයක නොදන්න පැත්ත තමයි ස්ටෝරි ස්ටේජ් තුලින් ඔයාලට මේ අරගෙන ආවේ.
අද ස්ටෝරි ස්ටේජ් තුළින් මම ඔයාලට ගෙන පණිවිඩේ තමයි ඔයාලා මේ පරිසරයත් එක්ක ජීවත් වෙන්න. පරිසරයට ආදරය කරන්න. එතකොට පරිසරයක් රැකේවි. ඔයාලා අපි හැමෝගෙම ජීවයක් රැකේවි. ඉක්මනින් නැවතත් මේ වගේම වීඩියෝ එකක් අරගෙන එනකන් දැනුම ෂෙයා කරගන්න, channel එක subscribe කරන්න, රැඳිලා ඉන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා.